අසනරිසින්නයි කැල ඔසලෝයා ඔවුන් වෙතම සිටිනා ගුරුලෝයා වයන එවෙන නද ලොබම කලෝයා එදින වෛර සිත සිහි නොකලෝයා. මේ මොකද්ද කියන්නේ? අසන රිසින්නයි කැල ඔසලෝයා. රිසින් කියන්නේ පුතේ කැමැත්තෙන්. ඔහොමම ලියාගත්තත් කමන්නේ. ඔයගලන්ට ආයි වෙලාව යන්නේ නෑනේ. රිසින් කියන්නේ කැමැත්තෙන්. ඔසලෝයා කියන්නේ රැස්සුණා කියන්නේ. ඔසලෝයා කියන්නේ රැස්සූහ. මේ වීණානාදය අහන්න කැමැත්තෙන් පුතේ නයි කැල නයි රංචුව රැස්සුණාලු. නයි කැල රැස්සුණාලු. ඔවුන වෙතම සිටිනා ගුරුලෝයා. කවුද පුතේ ගුරුලෝ කියන්නේ? ගුරුලා කියලා ඇත්තට සතෙක් ඉන්නවද? ගුරුලා කියන්නේ පුතේ මනක් කල්පිත පක්ෂි විශේෂයක්. ගුරුලා කියලා ඇත්තට සතෙක් නෑ. මේ ගුරුලා කියන්නේ නයිනුත් එක්ක ණයත් එක්ක හරි වෛරයක් තියෙන සතෙක් කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. ඒ කියන්නේ ණයයි ගුරුලයි කියන ණයා කියන සතා අපි කොහොමද දන්නවා? ගුරුලා කියන මනක් කල්පිත පක්ෂියයි ණයයි අතර බද්ධ වෛරයක් තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ වෛරයක් තියෙන සත්තු දෙන්න ගැන මේ ඇත්තටම ගුරුලා කියලා සතෙක් නෑ පුතේ. මනක් කල්පිත පක්ෂී. හරිද? එතකොට මේ නයි ළඟටම වෙලා වෙතම කියන්නේ ළඟටම වෙලා ඉන්නවලු ගුරුලෝ. වයන එවෙන නද ලොබම කලෝයා. ලොබ කියන්නේ ආශා. ආශා කරනවා. ලියා ගන්න පුතේ ලොබ කියන්නේ ආසා. මේ වයන වීණා නාදයට ආශා කළාලු. ඒ නිසා එදින වෛරසිත සිහි නොකලෝයා. ඒ හින්දා පුතේ එදා දවසේ වෛරසිත සිහි කළේ නෑ මේගොල්ලෝ. වෛරසිත සිහි කරගන්නේ නැතුව එදා දවසේ මේගොල්ලෝ හිටියා කියලා කියන්නේ. ඔන්න සමස්ත කවියේ තේරුම මම ආයි කියනවා. වීණා නාදය අසනු කැමැත්තෙන් නයි කැල රැස්සූහ. ඔවුන් වෙතටම වෙලා ගුරුලොත් ඉන්නවා. ඒ ඉන්නේ මොකද මේ වයන වීණා නාදය අහන්න ආසාවෙන් තමයි ඉන්නේ. ඒ මොකද වීණා නාදය ඇහෙද්දී ඔවුන් වෙතටම වෙලා ඉන්නවා. මේ වෛරසිත ඒගොල්ලන්ට මතක් වෙන්නේ නැහැ. ණයා සහ ගුරුලා තරහයි වෛරයි කියලා රණ්ඩු වෙන්න මතක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ එක ළඟ ඉඳගෙන වීණා නාදය අහනවා. ඒ තරම් මේ වීණා නාදය ලස්සනයි කියලා තමයි පුතේ මේකෙන් කියන්නේ. එතකොට මේක මේ කවියේ පුතේ තියෙනවා අතිශයෝක්තිය. මේ කවියේ තියෙනවා අතිශයෝක්තිය. කොටින්ම කියනවා නම් මේකේ කවුද ඉන්නේ? ගුරුලා කියලා මනක් කල්පිත පක්ෂියෙක් ඉන්නවා. හරිද? ඒ කියන්නේ තනිකර මේ බොරුවක් කියන්නේ කාව්‍ය අලංකාරයට අතිශයෝක්තිය යොදාගත් අවස්ථාවක් කියලා මේක කියන්න පුළුවන්. ඔයගලන්ට විභාගෙට එන්න පුළුවන්. ගුත්තිල කාව්‍ය කතුවරයා ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී කොහොමද අතිශයෝක්තිය යොදාගෙන තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන් ඔයගලන්ට.